මේ චුට්ටක් ඉන්න කෙනෙකුට යන්න කියලා කියන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවානේ. සිංහල වලත් එහෙමයි ඉංග්‍රීසි වලත් එහෙමයි. අපිට කෙනෙක්ට කියන්න පුළුවන් යන්න කියලා. අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා go. සාමාන්‍යයෙන් go යන්න. ඒ වගේම අය කියන්න පුළුවන් යන්නකෝ කියලා. එහෙම ඉංග්‍රීසි වලින් කියන්නේ කොහමද? will you go? ඊටත් වඩා චුට්ටක් polite විදිහට කිව්වොත් එහෙම would you go? අනේ යන්නකෝ. ඒ ගොඩක් ආචාරශීලී විදිහට කෙනෙක්ට ටිකක් යටහත් පහත් විදිහට වගේ අපි සාමාන්‍යයෙන් කියන්නේ කොහොමද? අනේ කරුණාකර යන්නකෝ. ඔයාට වදයක් නැත්නම් යන්නකෝ. ඒ කියන්නේ කොහොමද? Would you mind going? Would you mind going? අනේ කරදරයක් නැත්නම් යන්නකෝ. එහෙම කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි කේන්තියෙන් අපි කෙනෙක්ට ඵලයන් කියලා කිව්වොත් ඵල යන්න කියලා කිව්වොත් කොහොමද කියන්නේ? Go to hell. Go to hell. තේරුණාද? මතක තියාගන්න ඕනේ.